සුබ දවසක් හැමෝටම. අද බ්‍රිහත් පරාශර හෝරා ශාස්ත්‍රයේ 4 වෙනි පරිච්ඡේදය අපි ඉගෙන ගන්න යන්නේ. මීට කලින් අපි පළවෙනි සහ දෙවෙනි chapters දෙක කතා කළා. සහ තුන්වෙනි chapter එක කොටස් දෙකක් වශයෙන් කතා කළා. පළවෙනි එක එක් ග්‍රහයන්ගේ චරිත ස්වභාවයන් ගැන, දෙවෙනි එක උන්ගේ උච්ච නීච ස්වභාවයන් සහ උන්ගේ බල තත්ත්ව ගැන. ඊට අමතරව මම කලින් කිව්වා මේ කාල් වේලාස් සහ මන්දි ගැන, අපි උපග්‍රහය ගැන, මේ උපග්‍රහය ගැන පසුවට විමසමු කියලා. හරි. මොකද ඒක ටිකක් ඇඩ්වාන්ස්ඩ්. අපි ඒක තව ඉස්සරහට ඒක ගැන කතා කරමු. ඊට පස්සේ අද පටන් ගන්නවා මේ 4 වෙනි පරිච්ඡේදය. මේක තමයි zodiac රාශීස් කියන්නේ. zodiac කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මේ තාරකා වලය. අපි කලින් කතා කළා. මේක කීයක් තියෙනවද? තරු පොකුරු 27ක් තියෙනවා. එතකොට මේක තරු පොකුරකට කියනවා අපි නැකතක් කියලා. මේ 27ක් තියෙනවා. හරිද? මේ අස්විද කියන නැකත නැත්නම් අපි අශ්විනී කියලා කියනවා. අශ්විනී නැකතෙන් තමයි පටන් ගන්න මේ තරු පොකුරු ටික. ඒ වගේ 27ක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඔය zodiac එකේ ඔය තරු පොකුරු 27 ඇතුලේ රාශි කීයක් තියෙනවද? 12ක් පවතිනවා. ඔන්න ඔය 12 ගැන තමයි අපි කතා කරන්න යන්නේ. උදාහරණයක් විදිහට අපි මෙහෙම බෙදුවොත් දැන් මේ ආකාරයෙන් ඔයගොල්ලන්ට පේනවා මෙතන කොටස් 12ක් තියෙනවා කියලා. ඒ උදාහරණයක් වශයෙන් මෙතන දල වශයෙන් අපි ගත්තොත් මෙතන මේෂ කියලා. මේෂ රාශිය. මේක වෘෂභ. හරිද? මෙතන මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන, නැවත මේෂයට පැමිණෙනවා. ඔය වගේ මේක මේ තාරකාවලේ මේ අංශක 360 කරවුම කොටස් 12කට බෙදලා තියෙනවා. එතකොට එක රාශියක් අපි කලිනුත් කතා කළා අංශක 30ක් බව. හරිද? ඔක තමයි සරල රීකැප් එක අපේ මේ රාශි සහ මේ zodiac එක සම්බන්ධයෙන් නැත්නම් මේ අපි මේ තාරකාවලයේ සම්බන්ධයෙන්. මේක පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මේ බේසික්ස් නැත්නම් මේවා තමයි මේ පාදම වගේ වෙන්නේ අපේ ෆවුන්ඩේෂන් එක වෙන්නේ. මේ ටික නොදැන්න මෙතනින් ඉස්සරහට යන එක අමාරුයි. අනිත් එක මේ පිළිවෙල මේෂ වෘෂභ මිථුන කටක ඔය පිළිවෙල ඔයාලා මතක තියාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ importance of hora. හරිද? The word hora is derived from ahoratra. ahoratra කියන්නේ සම්පූර්ණ දිනයක් කියන එකේ අර්ථය. කියන්නේ සම්පූර්ණ දිනයක් කියන්නේ උදේ, අහෝ රාත්‍රී කියන්නේ රාත්‍රිය. ඒ කියන්නේ පැය 24ක්. Right? After dropping the first and last syllables. එතකොට මේ හෝරා කියන වචනේ ඇවිල්ලා තියෙන්නේ මේ ඒ අකුරයි මේ රාත්‍රී කියන අවසාන syllables. ඔන්න ඔය syllables දෙක මුල් first and last syllables දෙක අයින් කරාම අපිට ඉතුරු වෙනවා මේ හෝරා කියන වචනය. හරිද? thus හෝරා. දැන් මෙතනදී මේගොල්ලෝ හෝරා කියන එක දැන් අපි කලින් කතා කරපු එක නෙමෙයි මේගොල්ලෝ මේක ලග්න වලට අදාළව තමයි මෙතන කතා කරන්නේ. දැන් පටලව ගන්න එපා. remains in between ahoratra. ඒ කියන්නේ දිනය කියන්නේ පැය 24ක් පුරාවට මේ ලග්න ටික තියෙනවා කියලා තමයි කියන්නේ. හරිද? අපි මේ කලිනුත් කතා කරලා තිනවා. And after knowing hora the good and bad effects of a native. ඒ කියන්නේ ඵල අපල මේ native කියන්නේ අදාළ පුද්ගලයාගේ අපිට දැනගන්න පුළුවන් මොකක්ද? මේ හෝරාව හරියට දැනගත්තොත්. ශ්‍රී විෂ්ණු the invisible නොපෙනෙන ශ්‍රී විෂ්ණු අපිට කියවනේ යාගේ හතරෙන් එකයි මේ ලෝකය සඳහා යාවෙන් කරලා තියෙන්නේ. ඊටු හතරෙන් තුනම ගෝචර වන්නේ මනස දියුණු කරපු අයට කියලා. is time personified. ඒ කියන්නේ time කියන්නේ කාල. මෙතන කාල පුරුෂයා කියලා තමයි අදහස් කරන්නේ. හරිද? මේ ශ්‍රී විෂ්ණු තමයි කාල පුරුෂයා. ඔහුගේ limbs කියන මෙතන limbs කියන එකෙන් අදහස limb කියන එකෙන් අපි අදහස් කරන්නේ ගාත්‍රා කියන ගාතයක් වගේ අදහසක්. ඒ වුණාට දැන් මේකේ මෙතන අදහස් කරලා තින්නේ කොටස් කියන එක. ඒක ඉස්සරහට බලවම තේරෙයි. ඒතකොට එයාගේ කොටස් තමයිලු මේ රාශි 12. commencing කියන්නේ starting පටන් ගන්න. starting from මේෂ වෘෂභ ඔය ආකාරයෙන් පටන් අරගෙන යනවා. දැන් බලමු මේ මොකක්ද කියලා. හරිද? ඊට පස්සේ මේ පිළිවෙල දීලා තියෙනවා මෙතන. මම කිව්වා මේ පිළිවෙල මතක තියාගන්න කියලා. හරිද? ඊට පස්සේ limbs of කාල් පුරුෂ. කාල් පුරුෂ කියන්නේ මම කිව්වේ time personified කියලා. මේ විෂ්ණුගේ මේ කොටස් ශ්‍රී විෂ්ණුගේ කොටස් 12 හරිද? මේ රාශි වලට බෙදලා දීලා තියෙනවා. හරිද? මේගොල්ලෝ කියන මෙතන head එක මොකක්ද? හිස කොටස මේ ඒගොල්ලෝ කියනවා මේක බෙදලා තියෙන්නේ to the 12 rashis respectively කියන්නේ පිළිවෙලින්.
හරිද? එතකොට හෙඩ් එක නැත්තම් හිස කොටස තියෙන්නේ. එතකොට පිළිවෙලින් කවුද? පළවෙනි එක්කෙනා මේෂ. මුහුණ වෘෂභේන්ද. ආම්ස් නැත්තම් අපේ පූර්ව ගාත්‍රා නැත්නම් අපේ අත් කියලා ගත්තොත් එයා මිතුරට. හાર્ට් හදවත කටකයට. ස්ටොමක් මේ කියන්නේ අපේ බඩ ආමාශය. සිංහ හිප් එක කියන්නේ උකුල. කන්‍යාවට. ස්පේස් බිලෝ නේවල් කියන්නේ මේ නේවල් කියන්නේ අපේ බුරිය කියලා කියන්නේ නාභිය. නාභියෙන් පහළ කොටස කීයද? කන්‍යාවට පස්සේ ඉන්නේ තුලාව. ඊට පස්සේ ප්‍රයිවිටිස්. ඒ කියන්නේ මේ රහස් ප්‍රදේශ වෘශ්චික. තයිස් කියන්නේ අපේ කලව ප්‍රදේශ. ඒවා ධනුවට. නීස් කියන්නේ දණහිස්. මකර ඇන්කල්ස් කියන්නේ විලුඹ. right? වලලු කර ඒ ටික ඒරියා එක. ඇන්කල් එක කියන්නේ වලලු කර. කුඹේට. ෆීට් කියන්නේ අපේ පාදයේ කෙලවර කියන්නේ අපි කියන්නේ යටිපතුල කියලා. යටිපතුල නෙමෙයි පතුල ඇත්තටම. හරිද? ඒ කියන්නේ වලලු කරෙන් පහළ ප්‍රදේශය. කුඹ මෙතන මීන. ඔය ආකාරයෙන් දැක්කද මේ කාලපුරුෂ මේක සර්ච් කරලා බලන්න. මේ කාලපුරුෂ කියලා and ලග්නස් කියලා ඔයගොල්ලෝ සර්ච් කරලා බැලුවොත් ඉන්ටර්නෙට් එකේ ඔයගලන්ට හම්බෙයි ෆෝටෝ එකක්. ඒකෙදි මේ ආකාරයට මේ කොටස් වලට මේ රාශි ටික මේ ටික නම් කරලා තියෙන ෆොටෝස් ඕන තරම් තියෙනවා. හරිද? මේ එතකොට මෙතන වැදගත් දේ මේ හෝරා කියන එක මෙතන අදහස් කරන්නේ අර අපි කලින් කතා කරපු හෝරාව කියන එක නෙමෙයි. මෙතන අපි කලින් කතා කරේ හෝරාව අපි කාලය බෙදීමේ ඒකකයක් වශයෙන් හෝරාව කතා කළානේ. හෝරාව කියන්නේ පැය එකක් වගේ කියලා. දැන් මෙතන ඒගොල්ලෝ හෝරා කියන එක ලග්නයකට කියලා ආරූඪ කරලා තමයි මෙතන අරගෙන තියෙන්නේ. හින්දා මෙතන ඇත්තටම මේ පටලව ගන්න එපා. හරිද? තේරෙනවනේ. ඒතකොට මෙතන සරල වශයෙන් කියන්නේ මෙතන සමරි එකක් ගත්තොත් උදේ රාත්‍රී නැත්තම් පැය 24ක කාලය හරිද? තුල රාශි 12ක් උදා වෙනවා. හරිද? එතකොට මේ රාශි 12 මගින් අපේ ශරීරේ නැත්තම් අපේ නෙමෙයි ඇත්තටම කාලපුරුෂයාගේ නැත්තම් ශ්‍රී විෂ්ණුගේ ශරීරේ කොටස් 12ක් නිරූපණය කරනවා පිළිවෙලින්. ඒ පිළිවෙල අපි කිව්වා. ඔය ටික තමයි මෙතෙන්දි දැනගන්න ඕනේ. හරිද? කියන්නේ රාශිය මෙතන ඔක්කොම අමතක කළත් රාශිය සහ ශරීරයට අදාළ කොටස මතක තියාගන්න ඒ ඇති. ඒක ඇත්තටම හිසේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා තමයි මේක තියෙන්නේ. ඒතකොට මේක නිකම්ම මතක තියාගන්න පුළුවන්. ඔයගොල්ලෝ අර රාශි ඕඩර් එක නැත්නම් රාශි අනුපිළිවෙල මතක නම් ඔයගොල්ලන් දල වශයෙන් හිතා ගන්න පුළුවන්. මේෂයේ හිස ඊළඟ වෘෂභයේ මුහුණ ඊට පස්සේ මිථුන එහෙනම් අපි ඊළඟට එන්නේ අත් දෙක ඊට පස්සේ හදවත කටක ඊට පස්සේ සිංහය අපේ ස්ටොමක් එක නැත්නම් අපේ නාභියට ඉහළ කොටස නාභියෙන් ඊට පස්සේ උකුල එනවා. ඒක කන්‍යාවට ඊට පස්සේ නාභියෙන් පහළ කොටස තුලාවට ඊට පස්සේ රහස් ප්‍රදේශ වෘශ්චිකයට ඒ වගේ පතුල දක්වාම අපිට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ classification of වර්ගීකරණය රාශිවල වර්ගීකරණය. දැන් මේ අපි හැමදේම වර්ගීකරණය කරන්නේ අපේ මතක තබා ගැනීමේ සහ අවබෝධ කර ගැනීමේ පහසුවට තමයි ගොඩක් දේවල් අපි classify කරන්නේ නැත්නම් වර්ග කරගන්නේ. ඒතකොට ලේසි. හරිද? ඒතකොට මේ වර්ග කරන විදි කීපයක් තියෙනවා. මේ පළවෙනි ක්‍රමය. ඕනම දෙයක් අපිට එක එක විදිහට වර්ග කරන්න පුළුවන්. හරිද? හරි මේ ඊට පස්සේ තව ක්‍රමයකට තියෙනවා. පළවෙනි ක්‍රමය මොකද? movable. ඒ කියන්නේ චර. ඒ කියන්නේ චලනය වෙන ඒවා. fixed කියන්නේ තිර. ඒ කියන්නේ ඒගොල්ලෝ හරිම ස්ථිරයි හෙලවෙන්නේ නැති ස්වභාවය. හරිද? dual කියන්නේ උභය. ඒ කියන්නේ චර තිර ගති දෙකම තියෙනවා. උභය ස්වභාවයක්. හරිද? The names given to the 12 rashis in order හරිම ලේසි. මේ පිළිවෙලට තමයි දීලා තියෙන්නේ. එතකොට අපි උදාහරණයක් වශයෙන් මෙහෙම ගහගත්තොත් පොඩි කේන්දර කොටුවක්. හරිද? අපි ගමුකෝ මෙතන මේෂය කියලා. හරිද? මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා. මම ටිකක් විතරක් කියන්න නෑ. ඒක ඔයගොල්ලන්ට තේරෙයි. ඒතකොට මේෂය ඇවිල්ලා දැන් මේක කොහොමද කියලා තියෙන්නේ? මේ රාශි 12ට අනුපිළිවෙලින් තමයි චර තිර උභය කියලා දීලා තියෙන්නේ. ඒතකොට මේෂය ඇවිල්ලා චර නැත්නම් movable. වෘෂභේ තිර නැත්නම් fixed. මිථුනේ උභය. නැවතත් චර තිර උභය. හරි? කටක මෙතන දැන් ඊට පස්සේ මේක සිංහ කන්‍යා මෙතන තුලාව ආයෙ මොකද වෙන්නේ? එයා චර වෙනවා. ඔය ආකාරයෙන් ඕගොල්ලන්ට මේක රාශි 12ටම බෙදා ගන්න පුළුවන්. මෙතන කටපාඩම් කරන්න දෙයක් නැහැ. ඕගොල්ලන්ට මේක වර්ක් අවුට් කරලා නැත්නම් ඕගොල්ලන්ට ඒ වෙලාවේ හදා ගන්න පුළුවන් මේක. මේ මෙන්න මේ ඕඩර් එකේ විතර චර තිර උභය. ඔන්න ඔය ඕඩර් එක දැනගන්න ඕනේ. චර උභය තිර නෙමෙයි. චර තිර උභය. එතකොට ඕගොල්ලන්ට මේ රාශි අනුපිළිවෙල දන්නවා නම් මේක සරලව ටට්ටක් ගාලා ඒ වෙලාවේ මේ කොටුවක් ගහගත්තා. එතකොට මේක මොන රාශියක්ද කියලා බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ
තව විදිහකට මේගොල්ලෝ මේක වර්ගීකරණය කරනවා. ඒ කොහොමද? malefic and benefic කියලා. right? malefic කියන්නේ මේ පාපී, right? benefic කියන්නේ සුභයෝ කියන එක. දැන් මෙතන අදහස් වෙන්නේ නැහැ. දැන් අපි හිතන්නකෝ දැන් මෙතන අපි මුලින් බෙදලා බලමු. එතකොට මේෂය පාපී. වෘෂභය සුභය. ඒක හරි. එතකොට ආයි මිථුනය පාපී. කටකේ සුභය. සිංහ පාපී. කන්‍යා සුභය. ඔය ආකාරයෙන් තමයි රාශිය කියන්නේ. ඉතින් ඔක දාගන්න පුළුවන්. හරිද? මේක මේ වර්ගීකරණයක්. දැන් මෙතන හිතන්න එපා මේෂ ලග්නයේ උපන් පුද්ගලයෙක් පාපියෙක් කියලා. තේරෙනවද? එහෙම දෙයක් නෙමෙයි අදහස් වෙන්නේ. ඒ වගේම කටක ලග්නයේ උපන් පුද්ගලයෙක් සුභයෙක් කියලා හිතන්නත් එපා. ඒක නෙමෙයි මෙතනින් අදහස් වෙන්නේ. මේ එක් එක් රාශිවල ගති ස්වභාවයන්. ඔයගොල්ලෝ හිතාගන්න මේ රාශියක් කියන්නේ නිකන් මිනිස්සෙක් වගේ කියලා. ඒ එක් එක් මිනිස්සයාගේ ස්වභාවයන් නේ. ඒක ඒ පළියට කටක ලග්නයේ උපන් කෙනෙක් සුභයෙක් වෙන්නේවත් අපි මේෂ ලග්නයේ උපන් පුද්ගලයෙක් පාපියෙක් වෙන්නේවත් නැහැ. හරිනේ? මේක තේරුම් ගන්න හරියට. ඒ ආකාරයෙන්ම මේගොල්ලෝ බෙදෙනවා කොහොමද? ස්ත්‍රී පුරුෂ කියලා. හරිද? ඒතර මේෂය ඇවිල්ලා මුලින්ම මේල් ෆීමේල් right? පුරුෂ ස්ත්‍රී. එතකොට මේෂය ඇවිල්ලා පුරුෂ. වෘෂභය ස්ත්‍රී. හරි? මිථුනය පුරුෂ. කටකේ ස්ත්‍රී. ඊට පස්සේ සිංහය පුරුෂ. ඔය ආකාරයෙන් මේක එහෙම වටේට යන්නත් පුළුවන්. ඔය මේ තුන්වෙනි විදිය වර්ගීකරණය කරන්න. දැන් මෙතනත් හිතන්න එපා මේෂෙන් උපන් අය හැමෝම පිරිමි. හරිද? මම අර කලින් කියපු කතාව තමයි. එහෙම නෙමෙයි. ඒක ඔයගොල්ලෝ හිතන්නේ මේක මේ රාශියක් කියන්නේ නිකන් පුද්ගලයෙක් වගේ කියලා හිතා ගන්න. හරිද? ඒගොල්ලන්ගේ ගති ස්වභාවයන් තමයි ඒක. හරිද? ඒ කියන්නේ මේෂය කියන්නේ පුරුෂ රාශියක්. ඒතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න ලේසියගේ ගති ස්වභාවයන්. මම කියන්නේ මේ ක්ලාසිෆයි කරන්නේ නැත්නම් වර්ගීකරණය කරගන්නේ අපේ අවබෝධය සහ මතක තබා ගැනීමේ පහසුව සඳහා. ඊළඟට තව කතාවක් කියනවා. මම ඒකට මේ ටික මකනවා. ඊළඟ ක්ලාසිෆිකේෂන් එක පොඩ්ඩක් ඕගොල්ලන්ට බලයි කොහොමද මේක මතක තියාගන්නේ කියලා. අන්න එතන තමයි ප්‍රශ්නේ එන්නේ. නැත්තම් ලොකු ගැටලුවක් නෙමෙයි. මේෂ සිංහ ධනු. ඒගොල්ලෝ බිලියස් නැත්තම් පිත වගේ. හරිද? ඊට පස්සේ වෘෂභ කන්‍යා මකර වින්ඩි. නැත්තම් ඒගොල්ලන් අර සුලං මේ වායු ස්වභාවයක් තියෙන්නේ. හරිනේ? මෙතන එතකොට දැන් මේ කොහොමද මේක දැන් මේෂ සිංහ ධනු මේ කිසිම සම්බන්ධයක් නැහැ වගේනේ ළඟ රාශි තුනකුත් නෙමෙයි. මේෂ වෘෂභ මිථුන නම් ළඟ රාශි තුනක්. දැන් මේක කොහොමද අපි මතක තියාගන්නේ? මේව මතක තියාගන්න දෙයක් නැහැ. හරි පහසුයි. හරිද? ආයෙමත් තියාගන්න. හරිද? මේක පසු කාලීනව ඉබේම මතක හිටිනවා මේ පුරුද්දත් එක්ක. ඒත් මතක තියාගන්න ඕනේ නැහැ. මතක වුණොත් ටක් ගාලා ගන්න පුළුවන්. දැන් මෙතන මේෂය. මේ පළවෙනි කොටුව, දෙවෙනි කොටුව, තුන්වෙනි කොටුව, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. ඔය ආකාරයෙන් මේ මෙතනක් තියෙනවා. මම මේකේ 1යි 5යි 9යි විතරක් ලකුණු කරගන්නවා. 1යි 5යි 9යි විතරක්. හරිද? එතකොට මේ පළවෙනි කොටුව මේෂය කියලා ගත්තොත් දැන් අපි ගන්නෙ මෙන්න මේ මේෂ සිංහ ධනු කොහොමද එන්නේ කියලා. මේෂ ළමයා වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු. එතකොට ඔයගොල්ලන් තේරෙනව නේද? මේ 1 5 9 ඔන්න ඔය රාශි ඔන්න ඔහොම තමයි ගන්න. හරි? එතකොට අපි මේෂ දන්නවා නම් හරි මේෂ ඉඳන් අපි බලනවා 5ක්. පස්වෙනි රාශිය මේෂ වෘෂභ මිථුන කටක සිංහ. හරි. එහෙනම් ඊළඟ කෙනා සිංහ. ඊට පස්සේ සිංහ ඉඳන් ආයි කීයක් ගන්නවද? ආයි 5ක් ගන්නවා. සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු. එතකොට ඔන්න ඔය මේෂ සිංහ ධනු කියන ත්‍රිත්වය නැත්නම් ට්‍රයඩ් එක එනවා. හරිද? එතකොට ඔන්න ඔය තුන බිලියස්. නැත්නම් අපි ඒකට පිතාකාර නැත්නම් අපිට කියන්න පුළුවන් තේජෝ ගුණ තියෙන රාශි තුනක් කියලා. තේජෝ ගුණ. right? එතකොට වෘෂභ අපි දැන් ගමු මෙතන වෘෂභ දාලා. හරි? වෘෂභ. දැන් මෙතන මිථුන, කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර. දැන් ඔයගලන්ට තේරෙනවද? තේරුණා නේද? දැන් මෙතන කොහොමද මේ වෘෂභයි, කන්‍යායි, මකරයි කියලා රාශි තුන සෙට් උනේ කියලා 1 5 9 1 5 9 එක ට්‍රයඩ් එකක්. ඔයගොල්ලෝ බැලුවොත් මෙතන අර අංශක 120ක 120 ගානට 120 20 තමයි බෙදලා තියෙන්නේ. right? හරිද? එතකොට 1 5 9. හරි නේද? එතකොට ඒ වගේම දැන් එතකොට මේවා තියෙන්නේ වායු ගුණ. හරිද? ඊට පස්සේ මිථුන, තුලා, කුම්භ. ඒගොල්ලෝ මික්ස්ඩ් මිශ්‍ර ඒවා. රෙස්ට් ඉතුරු ඒවා මොනවාද? එතකොට මේෂෙන් පටන් ගන්න එක කතා කළා. වෘෂභෙන් පටන් ගන්න ත්‍රිත්වය කතා කළා. මිථුනෙන් පටන් ගන්න ත්‍රිත්වය ඔයගොල්ලෝ දැන් ඇඳලා බලන්න. කටකෙන් පටන් ගන්න එක මම මෙතන කියවෙන්න. කටක. සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික.
ධනු මකර කුම්භ මීන මේෂ වෘෂභ මිථුන නැවත කටක. හරිද? දැන් පේනවද? එහෙනම් ඉතුරු තුන වෙන්නේ කටක සහ කටක වෘශ්චිකය සහ මීනය. මේව ඇවිල්ලා ජල රාශි. ෆ්ලෙග්මැටික් කියන්නේ අර ගලා යන ස්වභාවය කියලා අපිට ගන්න පුළුවන් self control නැත්නම් ගලා යන ස්වභාවය කියලා ගන්නත් පුළුවන්. මෙයාලා ඇවිල්ලා ජල රාශි. නැත්නම් ආපෝ ගුණය තියෙන්නේ. හරිද? මිථුන තුලා කුම්භ ඒවා තියෙන්නේ මික්ස්ඩ් කියලා ගත්තාම මේ තුන මිශ්‍ර වුණාම අපිට තව විදිහකට කියන්න පුළුවන් ඕන මේකේ පටවි තද ගතියක් තියෙන රාශි කියලා. right? හරි. මම හිතනවා පැහැදිලි කියලා මෙතන එනකන් ඔය ට්‍රයඩ් එක තමයි අපි ගන්න. දැන් මේ එකක්වත් අපිට පාඩම් කරන්න ඕනේද? නැහැ. හරි. දැනගන්න ඕනේ චර තිර උභය කියන ඕඩ එක. මුලින්ම දැනගන්න ඕනේ. මම නැවත කියන්නම්. චර තිර උභය ඕඩ එක. චර තිර උභය කියන ඕඩ එක. හරිනේ. දෙවෙනි එක මුලින්ම පාපි ඊට පස්සේ තමයි සුභය ගන්න. එතකොට ඔයගලන් දන්නවා මේෂේ පාපි වෘෂභේ සුභයි කියලා. හරිද? තුන්වෙනි එක පුරුෂ ස්ත්‍රී. ස්ත්‍රී පුරුෂ නෙමෙයි, right? පුරුෂ ස්ත්‍රී. හතරවෙනි එක ඔය අපේ ට්‍රයඩ් එක 1 5 9. 1 5 9. ඊළඟ කතාව තමයි ඔය මුකුත් කරගන්න බෑ. රාශි ඕඩ එක දන්නේ නැත්නම් රාශි අනුපිළිවෙල. මේෂ වෘෂභ මිථුන කටක සිංහ කන්‍යා තුලා වෘශ්චික ධනු මකර කුම්භ මීන. ඔය රාශි ඕඩ එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඔය මොකක් කරන්නත්. හරි. දැන් මේ අපි එක් රාශි වල විස්තර චරිත ලක්ෂණ නැත්නම් ගති ලක්ෂණ කතා කරන්න යනවා. දැන් මේකත් අර මිනිස්සෙක්ට හෝ දැන් ඒක බලන්න සතෙකුට හෝ මිනිස්සෙකුට ආරූඪ කරගන්න මේ ලක්ෂණ ටික. මේෂ blood red in complexion. complexion කියන්නේ කලර් එක නැත්නම් අපේ skin tone එක වගේ ගත්තොත් සමේ ස්වභාවය වගේ. ඒක ලේ රතු පාටයි. it has a prominent physique නැත්නම් big physique. ඒ කියන්නේ එයාගේ දේහධාරී කියන වචනේ පාවිච්චි කරොත් හොඳයි. හරිද? දේහධාරී. It is a quadruped රාශි. quadruped කියන්නේ quad කියන්නේ හතරක් කියන එක. හරිද? ඒ කියන්නේ සිව්පා රාශියක්. හරිනේ මේෂය කියන්නේ අපි එළුවා කියන සංකේතය, right? එළුවා වගේ අර්ථයක්. හරිද? එතකොට මෙයා සිව්පා සතෙක්. සහ මෙයා රාත්‍රී කාලයේදී තමයි වඩා බලවත්. ඒතර කාල බලය කියලා අපි ඉස්සරහට එනවා. මෙයා රාත්‍රී කාලයේදී තමයි මේෂය බලවත් වෙන්නේ. හරිද? It denotes courage. හරිද? courage කියන්නේ ධෛර්යය. ධෛර්යය කියන්නේ හරිම ධෛර්ය සම්පන්න දේහධාරී අර තේරෙන්නේ blood red කිව්වහම ඕගලන්ට දැන් මතක් වෙන තව චරිත ටිකක් තියෙනවා. දැන් අපි කලින් කතා කරපු ග්‍රහයෝ සම්බන්ධයෙන් උත්. ඉතින් අර ඒ වගේ හරිම ශක්තිමත්. It resides in the east. හරිද? ඒ කියන්නේ මෙයා east එක. අපි east කියන්නේ කොහොමද අපි ගන්නෙ? මේක තමයි නැගෙනහිර සිටියේ කියලා. right? මේක එතකොට බටහිර west එක. මේක මොකද වෙන්නේ? south එක. මේක north එක. හරිද? එතකොට ඔක කේන්ද්‍ර කොටු ආකාරයෙන් අපි ගත්තොත් මේ ආකාරයෙන් අපිට ගහ ගන්න පුළුවන්. හරිද? එතකොට මෙයාගේ බලය වැඩි වෙන්නේ east එකේ. හරිද? ඒ කියන්නේ මේෂය උඩට එනවා නම් තමයි යාගේ බලය වැඩි. It is related to kings. මේක රාජකීය royal නැත්නම් රාජකීය රාශියක් මේෂය. හරිද? It wanders in hills. අර බැටළුවෝ අර එළුවෝ වගේ සත්තු ඉන්නේ. හරිද? predominates in rajo gun. rajo. අපි කිව්වා ගුණ තුනක් තියෙනවා. මොනවද? සත්වික්. රජස්. තමස් කියලා. සත්වික් කියන්නේ අපි පියුරිටි එක ගැන අර පවිත්‍රත්වය ගැන කතා කළේ. මේක පළවෙනි chapter එකේ දෙවෙනි chapter එකේ තියෙන. රජස් ගුණ කියන්නේ මොනවද? desire එක. නැත්නම් අපේ ආශාවන්. හරිද? තමස් කියන්නේ destruction. විනාශකාරී. හරිනේ? තේරුණාද? ඒතකොට මෙයාගේ තියෙන්නේ දෙවෙනි ගුණය. හරිනේ? 1 2 3. කියන්නේ රජස් ගුණ. Second of the three constituent qualities and the cause of great activity in living beings. ඒ කියන්නේ මේක තමයි මේ ආශාව සම්බන්ධයෙන් තියෙන්නේ. හරිද? It rises with its back. අපි කියනවා පෘෂ්ඨෝද්‍ය රාශි කියලා. හරිද? And fiery කියන්නේ අර යාගේ තියෙන අර දරුණු ස්වභාවය අර blood red ඒකත් එක්ක තියෙන එයා ටිකක් මුරණ්ඩු සැර දේහධාරී චරිතයක්. එයාගේ පාලකයා වෙන්නේ හරිද? එයාගේ අධිපතියා නැත්නම් මේෂයේ අධිපතියා අපි කලින් කතා කළා. මේෂයේ අධිපතියා මංගල් කියන්නේ කුජ තමයි මේෂයේ අධිපතියා වෙන්නේ. නැත්නම් අපි අඟහරු කියලාත් කියනවා.
හරිද? දැන් බලමු මොකද මේ ඒක rises with its back කියලා එක. දැන් අපි ඒක මෙහෙම බලුවොත් හරි. අපි මෙතන සලකමු මේ පෘථිවි තලය කියලා. හරිද? මෙතන හිතන්නකෝ දරු උපතක් වෙනවයි කියලා. right? එතකොට අපි ගමු මේ තියෙන්නේ eastern horizon නැත්නම් නැගෙනහිර සිතිජය. අපි කියනවා ඒ උපදින මොහොතේ නැගෙනහිර සිතිජයේ උදා වෙන රාශිය තමයි ලග්නය කියලා. මේ කලිනුත් නැවතත් කියලා තියෙනවා. එතකොට මේ මේෂය උදා වෙන්නේ දැන් අපි හිතන්නකෝ දැන් මේ බැටළුවා කියලා අපි සතාව ගමුකෝ. හරිද? මේ තියෙන්නේ බැටළුවගේ පිටිපස්ස. අර හොඳට චිත්‍ර අඳින්න අමාරුයි. right? එතකොට මේ බැටළුවගේ හිස තියෙන්නේ මෙහි. හිස පේන්නේ නැහැ මේ පාටින්. හරි. එයාගේ හිස තියෙන්නේ මෙහි. right? බැටළුවා හෝ කඳු කර එළුවා හෝ ඒ වගේ දෙකින් මතක තියාගන්න. right? ඔයාලට තේරුණාද? එතකොට මෙයා උදා වෙන්නේ මේ පිටිපස්සේ ඉඳන්. දැන් මේ තාරකා රාශිය දිහා අපි බැලුවොත් දැන් මේක රාශියක්නේ මේකත් තරු පොකුරක් තමයි තරු කණ්ඩායමකින් හැදිච්ච රූපයක්. වශයෙන් තමයි මේ අහසලේ පහසු වෙන්න බෙදාගෙන තියෙන්නේ. එතකොට මෙයාගේ බෑක් එකෙන් තමයි මෙයාව රයිස් වෙන්නේ. තේරුණාද? මෙහෙට තමයි. අන්තිමට තමයි ඔළුව කෑල්ල එන්නේ. හරිද? ඔන්න ඒක තේරුම් ගන්න ඉස්සරහට අනිත් රාශි ගැනත් අපි කතා කරනවා. ඒගොල්ලෝ ශීර්ෂෝද්‍යද? ඒ කියන්නේ නැත්නම් ශීර්ෂ කියන්නේ හිසෙන් පටන් ගන්න අයද නැත්නම් පෘෂ්ඨෝද්‍යද කියලා. හරි නේද? හරි. ඕක තමයි මේෂ රාශියේ ලක්ෂණ. මේෂ ලග්නයේ ලක්ෂණමත් නෙමෙයි. හරිද? එහෙමම කියන්න එපා. ඒ රාශියේ ලක්ෂණ කියලා ඔයගොල්ලෝ ඔළුවට ගන්නකො. හරි. ඊට පස්සේ මේ වෘෂභය ගැන ඊට පස්සේ කතා කරනවා. මම දැන් ටිකක් ඉක්මනින් කරනවා මේ ටික. වෘෂභය සුදු පැහැති. හරිද? එයාගේ පාලකයා තමයි සිකුරු. අපි කලිනුත් කියලා තියෙනවා වෘෂභයේ අධිපතිය සිකුරු. It is long and is a quadruped. නැවත මෙයා වෘෂභ කියන්නේ අපි දන්නවනේ ගවයා කියන චරිතය. එතකොට එයාට පාද හතරක් තියෙන රාශියක්. It has strength in night. එයාට රාත්‍රියේ තමයි බලය තින්නේ. එයා resides in south. ඒ කියන්නේ එයාගේ වැඩි බලයක් තින්නේ අපි කේන්ද්‍ර කොටුව ගහගත්තොත් අපි දන්නවා south එක නැත්තම් දකුණ පෙන්눔 කරන්නේ මේ 10 පැත්තෙන් කියලා. එතකොට මෙතන තමයි වැඩි බලයක් තියෙන්නේ. හරිද? It represents villages and businessmen. දැන් මේ ගවයා කියන චරිතය දැක්කම උගලන්ට හරකෙක් වුණා මතක් වුණාම කෙලින්ම ගම් දනව් ඒව තමයි මතක් වෙන්නේ. හරිද? හරිද? and businessmen සහ ව්‍යාපාරික ප්‍රජාව. වෙළඳ ප්‍රජාව. ඒ කාලේ අර ගැල් කරත්ත වලින් අර ඒ වගේ දෙයකින් හරි ඔයගොල්ලෝ පොඩ්ඩක් ඔළුවට මතක තියාගන්න. දැන් අර එළුවෝ සහ බැටළුවෝ වගේ සතුන් අර කඳු කර ආශ්‍රිතව ජීවත් වෙන ඒ වගේ අය වගේම දැන් මෙතන ගවයා කියන සතාව ඔයගොල්ලන්ට ඒක මේ ඇත්තටම මේක මතක තබා ගැනීම පහසුව සඳහා මේ ඇත්තටම මේ රාශි වලට මේ වගේ රාශිවල ಗುಣ මතක තබා ගැනීම සඳහා මේ වගේ සත්වයේගේ මේක මගේ අදහසක් දරුවක් දාලා කියන්නේ මේ වගේ සත්වයේගේ රූපයක් ආරූඪ කරන්නත් පුළුවන්. and earthy රාශි. හරිද? ඒ කියන්නේ එකත් අර අපි අර චරතිර කිව්වනේ යා ටිකක් earthy රාශි එකක්. ඊට පස්සේ තව මොනවද කියන්නේ? මෙයත් පටන් ගන්න යාගේ බෑක් එකකින් තමයි. එතකොට වෘෂභයත් මේ වගේ අපි මෙතන හරකෙක් වුණොත් ගවයා කියන සත්වයා වුණොත් එයා බෑක් එකෙන් තමයි නැත්තම් පිටිපස්සෙන් අපර ගාත්‍රා වලින් තමයි රයිස් වෙන්නේ. හරිනේ? මේක පැහැදිලි. හරි. ඊට පස්සේ මිථුන. රාශි මිථුන rises with its head. මේකෙදී අර අපි නැගිනින සිතියේ කියලා ගහගත්තාම මිථුනේ රයිස් වෙන්නේ එයාගේ හිසෙන්. හරිනේ? චුට්ට මේ හිසෙන් තමයි උඩට එන්නේ. හරි. එතකොට මේ රාශිය මේ මිථුන රාශිය උදා වෙන්නේ යාගේ හිසෙන්. තේරුණා නේද? එතකොට මේක represents. මේක හැබැයි මනුෂ්‍ය රාශියක්. අර සත්ව රාශිය නෙමෙයි male and female. පිරිමියෙක් සහ ගැහැණියක් තමයි නිරූපණය කරන්නේ. එතකොට holding පිරිමියා යගදාවක්ද මේස් එකක්. ගැහැණිය ලූට් එකක්. ලූට් කියන්නේ සංගීත භාණ්ඩයක්. හරිද? මැන්ඩලින් එකක ස්වභාවයක් තියෙන. ඒගොල්ලෝ සර්ච් කරලා බලන්න. පරණ ඉතා පැරණි සංගීත භාණ්ඩයක්. හරිද? ඉතාමත් පැරණි සියවස් ගණනාවක් පැරණි සංගීත භාණ්ඩයක්. and it lives in the west and is an airy රාශි. මිථුන මෙතන ඒගොල්ලෝ කියනවා පොඩි වායුමය ගුණයක් තියෙනවායි කියලා. දැන් මේක මේ වැඩි පටලව ගන්න එපා මෙතන අර අපි කලින් කතා කරපු එකත් එක්ක. හරිද? මෙයා වෙස්ට් එකේ ඉන්නේ. අන්න ඒක පොඩ්ඩක් ඔලුවට දාගන්නකෝ. අපි නැවත වෙස්ට් එක ගැන සඳහන් කළොත් මේක තමයි ඊස්ට් එක. හරිනේ? මේක වෙස්ට්. මේක සවුත්. මේක නෝර්ත්. ඊස්ට් කියන්නේ නැගෙනහිර, වෙස්ට් කියන්නේ බටහිර, සවුත් කියන්නේ දකුණ, නෝර්ත් කියන්නේ උතුර. එතකොට මෙන්න මේ කොටසේදී තමයි මෙයාගේ බලය වැඩි. මිථුනේ බලය වැඩි. තේරුණාද? It is a biped රාශි. biped කියන්නේ හරිනේ? ගාත්‍රා දෙකයි.
කියන්නේ දෙපා අපි අපා දෙපා සිව්පා හරිනේ. සිව්පා බහුපා කොහොමද තියෙන්නේ. එතකොට මේ රාශිය ඇවිල්ලා දෙපා රාශියක් as well and is strong in nights. මේකත් රාත්‍රියේදී තමයි. දැන් අපි මෙතෙක් කතා කර මේෂ වෘෂභ මිථුන තුනම රාත්‍රියේදී තමයි බලවත් වෙන්නේ. it lives in villages. හරිද? wind in temperament. ඒ ටික ඒක ගමක දැන් මිනිස්සුයෝනේ. හරිද? it has an even body with a green මේක කොළ පැහැති hue එකක් කියන්නේ කලර් එකක්. හරිද? hue එකක් තියන්නේ. එතකොට ඒකේ අධිපතිය ruler කියන්නේ අධිපතිය තමයි පාලකයා තමයි බුධ. අපි කලින් කතා කළා බුධගේ ඔය කොළ පාට ගතියක් තියෙනවා කියලා. දැන් තේරෙනව නේද? බුධගේ මිථුනේ සම්බන්ධය. මේ නැත්නම් මේ කොළ පැහැයට තියෙන සම්බන්ධය බුධගේ සහ මිථුන රාශිය. හරි නේද? හරි. හරි අපි ඊළඟ රාශියට යන් කටක. ද රාශි කර්ක්. අපි මේක කර්ක් කියලා කියනවා. කටක කර්ක් is pale red. pale red කියන්නේ ඔයගොල්ලෝ රතු පාට දිය සායම් ටිකකට වැඩිපුර වතුර දැම්මහම අර ඒ රතු පැහැ අඩු වෙලා නිකන් රෝස පැහැ කරුත් නැතුව පොඩ්ඩක් රතු පාට අඩු වෙලා පේනවා. හරිද? pale red. it resorts ඒක තියෙන්නේ forests. හරිද? මෙතන දැන් ඔයගලන්ට හිතේ මේ කටක කියන එකෙන් කකුළු අදහස් වෙනවා. එතකොට මොකද්ද මේ කියලා. දැන් මෙතන මතක තියාගන්න මේක කැලෑවල තමයි ඉන්නේ. බ්‍රාහ්මණයන් තමයි මේකෙන් නිරූපණය කරන්න කියලා. හරිද? it is strong in nights. දැන් අපි කලින් කතා කරපු ඔක්කොම ටික රාත්‍රියේදී තමයි දැන් බලවත් වෙන්නේ. මේෂ වෘෂභ මිථුන කටක. මෙයා ඉන්නේ north එකේ. north එක අහුවෙන්නේ කොහෙටද? අපි කලින් කතා කළා මෙතන තමයි north එක. හොඳයි. දැන් ආයි නැවත අඳින්න අවශ්‍ය නැහැ. it has many feet. centipede බහුපා රාශියක්. හරිද? has a bulky body. bulky කියන්නේ ටිකක් මහත ශරීරයක්. හරිද? අන්න එයාගේ ගුණ සත්වික් ගුණ. seen in gods නැතර කියන purity එක නැත්නම් පවිත්‍ර රාශියක් සහ ජල රාශියක් watery රාශිය. it rises with its back. මෙයත් එයාගේ අපර පැත්තෙන් නැත්නම් පිටිපස්සෙන් තමයි හිසෙන් නෙමෙයි පිටිපසුන් තමයි උදා වෙන්නේ. ඒක කලින් කතා කළා. කලින් වගේම තමයි එයාව පාලනය කරන්නේ චන්ද්‍රයා. ඔන්න මේක මතක තියාගන්න ඕනේ මේ චන්ද්‍රයේ කතන්දරේ. හරිද? ඔන්න කටකේ ගැන විස්තරය. ඊට පස්සේ සිංහ කියලා කියනවා. සිංහ රාශිය. ඒක පාලනය කරන්නේ සූර්යයා රවි විසින්. ඒකත් සත්වික් රාශියක්. සත්වික් කියන්නේ අර අපි කිව්වේ ಗುಣ ටික. right? it is a quadruped. හරි. සිංහ තේරෙනවනේ සිංහයාගේ පාද හතරක්. and royal රාශි. තේරෙනවනේ සිංහයාගෙන් පෙන්වන්නේ රාජකීයත්වය. royal කියන්නේ රාජකීය බව. it resorts to forests. හරිනේ. ඒගොල්ලෝ කැලෑවල ඉන්නේ. දැන් ඔන්න බලන්න මෙයා රයිස් වෙන්නේ යාගේ හිසෙන්. සිංහයා දැන් අර ඊස්ටර්න් හොරයිසන් එකේ සිංහයාගේ හිසෙන් තමයි රයිස් වෙන්නේ. right? උඩට එන්නේ. එතකොට ශරීරයේ ඉතුරු කොටස් ටික පස්සේ තමයි රයිස් වෙන්නේ. right? it has a large white body. ශ්වේත වර්ණ විශාල ශරීරයක් තමයි තියෙන්නේ. it resides in east. east කියන්නේ මොකක්ද දැන්? අපි දන්නවා east කියන්නේ මේක කියලා. නැගෙනහිර. strong during daytime. අන්න දැන් අපිට පළවෙනි එක්කෙනා හම්බුණා. දැන් අපි කලින් කතා කරපු මේෂ වෘෂභ මිථුන කටක හතරම රාත්‍රියේදී. ඊට පස්සේ සිංහය ඩේ ටයිම් එකේ දහවලේදී තමයි වඩා බලවත් වෙන්නේ. හරි නේද? ඊට පස්සේ කන්‍යා රාශිය. හරි. මේ කන්‍යා නැවත් එයා හිල් රිසෝට් කෙනෙක්. නැත්තම් කඳුකරේ ආශ්‍රිතව ඉන්නේ. මෙයත් strong in day time. දහවලේදී තමයි වඩා බලවත්. rises with its head. කන්‍යාවක් නේ. එයා එයාගේ හිසෙන් තමයි යන්නේ. ඒකද කන්‍යාවක් කියලා කියන්නේ ගැහණු කෙනෙක් මතක තියාගන්න. එතකොට බයිපෙඩ් රාශිය. කියන්නේ දෙපා. හරිද? දැන් මෙයා medium build. හොඳේ. අර ලොකු ශරීරයක් නෙමෙයි මේක මධ්‍යම දේහයක් සහිත. හරිද? resides in south. එයා ඉන්නේ south එකේ. එතකොට south කියන්නේ මෙතන. it has grains and fire in its hands. දැන් මේ කන්‍යාව ඇත්තටම පහනක් වගේ දෙයක්. ආලෝකයක් තියෙනවා එක අතක අනිත් සහ grains කියන්නේ ධාන්‍ය සහ ආලෝකය. the fire ගින්දර. it belongs to business community. ව්‍යාපාරික ප්‍රජාවට තමයි යන්නේ. and variegated කියන්නේ වයි වර්ණ. හරිද? it relates to hurricanes. නැත්නම් hurricanes කියන්නේ සුළි කුණාටු වලට තමයි relate වෙන්නේ කියලා. it's a virgin කන්‍යාවක් and tamasic කියන්නේ අපි destruction. හරිනේ? අපි කතා කරන්නේ අර ගුණ තුන සත්වික, රාජසික, tamasic. නැත්නම් ඒ ටික. හරිද? මේකේ ඒතකොට තුන්වෙනි ගුණයට තමයි අයිති වෙන්නේ. හරි. දැන් මේ රාශියේ අධිපතියා වෙන්නේත් බුධ තමයි. හරිද? මිථුනේ වගේම කන්‍යාවෙත් අධිපතියා බුධ.
ඔය ටික මතක තියාගන්න. හරි නේද? ඊළඟට තුලාව. තුලාව ඇවිල්ලා ශීර්ෂෝද්‍ය රාශියක්. නැවත කියන්නේ හිසෙන් තමයි එන්නේ. රයිස් වෙන්නේ. තුලා is strong in day time. මෙයත් නැවත දිනේදී තමයි දැන් අපි කතා කළේ සිංහ, කන්‍යා, තුලා ඔක්කොම strong in day time. ඒ කියන්නේ දහවලේදී තමයි මේකෙත් බලය වැඩි. හරිනේ? It is black in complexion. මේකේ පැහැය කළු පැහැයක් and predominant with රාජෝගුණ. හරිනේ? ඒ කියන්නේ දෙවෙනි ගුණය. It relates to the western direction දිශාවට and resorts to land. භූමියේ තමයි ඉන්නේ. එතකොට අපි west එක කියලා ගත්තාම west කියන්නේ බස්නාහිර. right? බස්නාහිර තියෙන්නේ මෙතන. මෙන්න මේ පාට කරපු ටිකේ. It is destructive. ඒ කියන්නේ මොකද්ද? තමස් ගුණ තමයි තියෙන්නේ. or mischievous. It represents shudras. අර ශුද්‍රයෝ වර්ණ හතරක අපි කතා කළානේ. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර. ඒකෙදි ශුද්‍රයෝ තමයි තුලාවෙන් නිරූපණය වන්නේ. It has මේවා වැදගත් වෙනවා ඉස්සරහට. දැන් ඔයගොල්ලෝ මතක් කරොත් තුලා රාශියේදී උච්ච වෙන ග්‍රහය වෙන්නේ ශනි. හරිද? දැන් ඔයගොල්ලෝ බලනවා ශනි ඇවිල්ලා ශුද්‍රයෙක් කියලා අපි කලින් කතා කළා. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ දැන් හිතන්නේ ඇයි ශනි තුලාවේදී උච්ච වෙන්නේ කියලා. මොකද ඒ රාශිය ශුද්‍රයෝන්ව තමයි නිරූපණය කරන්නේ. ඉතින් ශුද්‍රයෝ ඉන්න තැනකට ගියාම එයාගේ බලය වැඩි වෙනවා. තේරුණාද? හරි. ඒක අතුරු කතාවක්. It has a medium build. මෙයාගෙත් මධ්‍යම අර ලොකු ශරීරයක් නෙවෙයි මධ්‍යම ශරීරයක්. and biped. හරිනේ? දෙපා රාශියක්. අධිපතියා වෙන්නේ සිකුරු. දැන් ඔයගොල්ලෝ ශුද්‍රයෝ නිරූපණය වුණාට ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් ශනි අධිපතියා වෙනවා කියලා නෑ. එයාගේ අධිපතියා වෙන්නේ සිකුරු. නමුත් උච්චත්වයටපත් වෙන්නේ මේ රාශියේදී ශනි. අන්න ඔක කතන්දර දෙකක්. හරි ඊට පස්සේ වෘශ්චික රාශිය නැත්නම් අපි ගෝනුස්සකින් වගේ චරිතවත් වෙන රාශියක්. එතකොට එයා ස්ලෙන්ඩර් ෆිසික් එකක් තියෙනවා. ඒ කියන්නේ කිට්ටු අර ශරීරයක්. right? ඒ වගේම සෙන්ටිපීඩ් කියන්නේ සෙන්ටි කියන එකකින් අදහස 100 කියන අර්ථයනේ. පාද 100ක් කියන එක. ඇත්තට මෙතන බහුපා කියන අර්ථය ගන්න. it denotes බ්‍රාහ්මණයන්ට තමයි මේක නැවතත් තින්නේ. හරිද? resides in holes. ඒ කියන්නේ ගුහා ගුලක්නේ හෝල් එකක් කියන්නේ. ඉලක් ගුලක්. right? ඒක වෘශ්චික කියන ඒ ගෝනුස්සගේ ලක්ෂණ වලින් මතක තියාගන්න. its direction is north and strong in daytime. දැන් මෙයත් සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික ඔය හතරම දහවලේදී තමයි බලවත් වෙන්නේ. හරිනේ? සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික දහවලේ. හරිනේ? ඊට කලින් ටික රාත්‍රියේ. හරිද? එයාගේ ඩිරෙක්ෂන් එක north එක. ඉතින් north කියපු ගමන් දැන් ඔයාලා දන්නවා north කියන්නේ මෙතන කියලා. හරිම සරලයි. හරිනේ? එයාගේ වර්ණය ඇවිල්ලා reddish brown නැත්නම් රතු පැහැයට හුරු දුඹුරු පැහැයක්. හරිනේ? resorts to water and land. එයාගේ දන්නවනේ ගෝනුස්සා ඉන්නේ ඉතින් අර ඒ වගේ තැන්වලනේ. ඒ වගේ දැන් ගත හිතා ගන්න මෙයාගේ වෘශ්චිකය මේ ජලය සහ lands මේ භූමිය දෙකටම. It has a hairy physique. hair කියන්නේ මවිල් නැත්නම් කේශ සහිත ශරීරයක්. It's very sharp or passionate. Passionate කියන්නේ අර කෙනෙක් දෙයකට තියෙන ආශාව නැත්නම් අර passion එක කියන්නේ අපේ තියෙන කැමැත්ත වගේ අර්ථය. හරිනේ? අන්න වෘශ්චිකයේ අධිපතියා වෙන්නේ මංගල් නැමත කුජ. කල්නුත් අපිට හම්බුණා කුජ අධිපතියා වෙන රාශියක්. ඒ මොකද්ද? මේෂය. හරිනේ? හරි. ඊට පස්සේ ධනු. හරි. ධනු ඇවිල්ලා මොකද්ද? rises with its head. යාගේ ශීර්ෂයෙන් තමයි ශීර්ෂෝද්‍ය රාශියක්. අන්න ධනුවේ අධිපතියා වෙන්නේ ගුරු ග්‍රහය. එයා සත්වික රාශියක් නැත්තම් අපි කතා කළේ පළවෙනි. ටෝනි හිව් එකක් කල එක අර මම කිව්වේ දුඹුරු පැහැයට හුරු අර ගුරු දැන් මොකලට මතකයිනේ ගුරුගේ පැහැ. ගුරු සහ ධනු අතර තියෙන සම්බන්ධය මතක තියාගන්න. It has strength in night. අන්න දැන් මෙයා රාත්‍රියේ. දැන් ධනුව රාත්‍රියේ and fiery. fiery කියන්නේ මෙයා ඇත්තටම ඒතර මොකද වෙන්නේ අර ටිකක් අර රෞද්‍ර වගේ ගතියක් තියෙනවා. අනිත් එක අපි මෙයා ගැන කතා කළා. මෙයාගේ තේජෝ ගුණ තමයි තියෙන්නේ. මේෂ, සිංහ, ධනු. දැක්කද මෙයා රොයල් රාශියක රාජකීය රාශියක නැත්තම් රාශියක්. ධනු is biped in first half. පළවෙනි භාගයේදී. එතකොට දැන් අපි ධනුව ගත්තාම අපි දන්නවනේ අර මට අඳින්න බෑ හරිද? මේ අතර කොහොමවත් අඳින්න බෑ. එතකොට මේ වගේ ස්වභාවයක් වෙන්න තියෙන්නේ. එතකොට එයා අපි මේ ඊස්ටර්න් නැගෙනහිර ස්ථිතියෙන් ගත්තොත් එයා මෙහෙම තමයි උදා වෙන්නේ. හිසෙන් උදා වෙන්නේ. මුල් ටික ෆස්ට් හාෆ් එක මුල් භාගය මොකද වෙන්නේ? ඒගොල්ලෝ කියනවා එයා
බයිපෙඩ් කියලා නැත්තම් දෙපා. second half එක quadruped. දෙවනි අර්ධය සිව්පා. it has an even build. ඒ කියන්නේ even build කියන්නේ සමව වර්ධනය වූ ශරීරයක් තියෙන්නේ. and arch එකක් කියන්නේ මොකද්ද? දුන්නක් තියෙනවා. right. එයා ඉන්නේ east එකේ. හරිනේ. resides in east කියන්නේ මේ පළවෙනි කොටුව. resorts to land and splendorous. ඒ කියන්නේ ශරීරය හරිම ලස්සන splendorous කියන්නේ ශරීරය ලස්සන even built එකක් තියෙන ලස්සන ශරීරයක් තියෙනවා. ඒ වගේම භූමිය වල තමයි ඉන්නේ. හරි. Makara. ඔන්න Makara is loaded by නැත්නම් ඒගේ අධිපතිය වෙන්නේ ශනි. has predominance of තමෝ ගුණ. තමෝ කියන්නේ destruction නේද? අපි කතා කළා විනාශය, භංග වීම. right? It is an earthy රාශි. හරිද? represents the southern direction. Makara southern. යන්නේ මොකද්ද? සවුත් එක මේ මම මේ දක්වපු තැන 10 වෙනි කොටුව. strong in nights රාත්‍රියේ තමයි දැන් අපි කලින් කතා කරපු ධනුවත් දැන් ඔන්න රාත්‍රියට ඇවිල්ලා තියෙන්නේ. මකරෙත් දැන් රාත්‍රියට ඇවිල්ලා තියෙන්නේ. හරිද? rises with its back. ඒතර මකර ගත්තාම මකරව ගත්තාම එයාගේ පිටිපස්ස තියෙන්නේ නිකන් අර වරලක් වගේ කොටසක්. හරිද? ඊට පස්සේ ඉස්සරහා තමයි පාද හතරක් වගේ තියෙන්නේ. right? එතකොට මෙයා උදා වෙන්නේ යාගේ මේ පිටුපසින්. හරිනේ? large body ලොකු ශරීරයක් තියෙනවා. complexion කියන්නේ වර්ණය variegated කියන්නේ වයි වර්ණ ස්වභාවයක් තියෙනවා. resorts to both forests and lands. ඒ කියන්නේ කැලෑවල් වල සහ භූමියන් වල දෙකේම ඉන්නවා. first half එක මුල් half එක ඒ කියන්නේ මෙයා back එකකින් යන්නේ ඒ වුණාට කියන්නේ මෙයා rise වෙන්නේ back එකකින්. first half එක කියන්නේ මෙන්න මේ ටික. එතකොට එයාගේ ශරීරයේ මුල් කොටස ගාත්‍ර 4කින් යුක්තයි. ඒ වගේම දෙවෙනි කොටසේ ගාත්‍ර නැහැ, footless, moving in water. ජලයේ සැරිසරන්න. හරිද? හරි. ඕක පොඩි අදහසක් දාගන්න. මේ ටික ඉක්මනින් කරගෙන යනවා. ඔයගලන්ට නැවත මේවා ආයෙ බලන්න පුළුවන්. මේ ස්ලයිඩ් එකත් කියවලා බලන්න පුළුවන්. කුම්භ. කුම්භය විසින් represent කරන්නේ නැත්නම් නිරූපණය කරන්නේ a man, මිනිස්සෙක්, holding a pot, කලයක් අතින්ගත් මිනිස්සෙක්. complexion එක පැහැය deep brown. හරිනේ? ඒ කියන්නේ deep කියන්නේ තද පැහැති තද දුඹුරු පැහැයක්. right? it has medium build and a biped. හරිනේ? මිනිස්සෙක් කියන්නේ දෙපා. medium build කියන්නේ මධ්‍යම ප්‍රමාණයට වැඩුණු. it is very strong in daytime. අන්න දැන් මෙතන බලන්න අපිට ආවා ධනු එකපාරට දැන් වෘශ්චිකේ daytime හිටියා. හරිනේ? ඊට පස්සේ ධනුව රාත්‍රී වුණා. මකරෙත් රාත්‍රී වුණා. හැබැයි කුම්භේ මොකද උනේ? එයා ආයිමත් ගියා දහවලට. දහවලේ තමයි බලවත්. resorts to deep water. ගැඹුරු ජලයට සහ යාගේ අර වායු ගුණය තියෙනවා. අපි අර කලින් කතා කරමු ගුණය අර 1.9 කියලා බෙදුවා. එයා උදා වෙන්නේ එයාගේ හිසෙන්. හරිනේ? and tamasic right? tamasic. එයා නැත්තම් destruction නැත්තම් අපි කියනවා අර භංග කරන නැත්තම් විනාශකාරී ඒ ගුණය. ඒ ගුණය පමණක් මතක තියාගන්න. දැන් එකකින් හිතන්න එපා කුම්භය විනාශකාරී කියලා. ඒම අර්ථයක් නෙමෙයි. ඒ වගේ වැරදි අර්ථ ඔලුවට දාගන්න එපා. හරි. it rules shudras. තේරුණාද? ශුද්‍රයෝ තමයි නැවතත්. එහෙනම් දැන් ශුද්‍රයෝ කියපු ගමන් ඔලුවට එන්න ඕනේ සෙනසුරු. හරිනේ? fourth වර්ණ. එයාගේ බලය තියෙන්නේ west එකේ. නැත්තම් මේ 7 වෙනි කොටුව. හරිද? Lord is ශනි. සූර්ය පුත්‍ර ශනි. අපි ඕක පස්සේ කතා කරනවා මේ කොහොමද එයා සූර්යයාගේ පුතා වුණේ කියලා. ඒක ඇත්තට මේකට අදාළ කතාව වුණේ මේ දේව කතාවක්. අපි ඒක ගැන පසුවට කතා කරමු. ඉතින් මේ කොහොමද මේ සූර්යයා කියන්නේ රජු ග්‍රහවල රජුගේ පුත්‍රයා කොහොමද ශුද්‍රයෙක් වුණේ? ඉතින් ඔතන දිග කතාවක් තියෙනවා. ඒවා කතා right? දේවල් මතක තබා ගැනීමට පහසු වෙන්න ගොඩනැගපු දේවල් මේ මගේ අදහස් හොඳේ. ගොඩනැගපු දේවල් වෙන්න පුළුවන්. හොඳේ. මම කිසිම දෙයක් ඇත්ත හෝ බොරු හෝ කියලා කියන්නේ නැහැ. මම මෙතෙන්දී මේ පොත විස්තර කරනවා පමණයි. හරි. ඊළඟට මීනේ අවසාන රාශිය 12 වෙනි රාශිය. mean resembles a pair of fish. අලු යුගලක් තමයි මේකේ විසින් නිරූපණය කරන්නේ. හරිද? one tailed with the head of the other. ඒ කියන්නේ මාළුවෙක් ඉන්නවා. එයාගේ වරල මෙහෙම තියෙනවා, ඔළුව මෙහෙම තියෙනවා. අනිත් එක්කෙනාගේ ඔළුව මෙහෙම, වරල මෙහෙම. right? ඔන්න ඔය හැඩය තමයි තියෙන්නේ. හරි. මෙයා බලවත් වෙන්නේ රාත්‍රියේදී. හරිනේ?
කුම්භය මොකද උනේ ඩේ ටයිම් එකේදී හරිනේ මකරය රාත්‍රී දැන් මේක ඔයගලන් තේරෙනවද පැටර්න් එක ලස්සනට ආවා දනුව වෙනකන් හරිද මේ වෘශ්චික ඉවරනකම්ම ලස්සනට පැටර්න් එක ආවා ඊට පස්සේ පොඩ්ඩක් මොකද උනේ දනුව බලවත් වෙන්නේ රාත්‍රියේදී හරිද ඊට පස්සේ මකරය බලවත් වෙන්නේ රාත්‍රියේදී කුම්භය බලවත් වෙන්නේ දහවලේදී හරිද ඊට පස්සේ මේගොල්ලෝ කියනවා මීනය බලවත් වෙන්නේ රාත්‍රියේදී කියලා හරි තේරුණාද එතනින් පාර දනුවෙන් පස්සේ පොඩ්ඩක් මේ පැටර්න් එක කැඩෙනවා it is a watery රාශිය ඒක ජල රාශියක් කරන්නේ මාළුන්ට කියනකොට හරිනේ predominant with sattvic නැත්නම් සත්ව ගුණ කියන්නේ අර purity මේ ගුණ තුනෙන් පළවෙනි එක හරිනේ denotes resoluteness and a water resort ඒක තේරුම් ගන්න එයා ජලයේ හැසිරෙන්නේ කියලා පාද නැහැ footless හරිනේ ඒක තේරෙනවනේ medium build rules the north එයා north එක කියන්නේ නැවත මෙතන right rises with both head and back හරිනේ තේරෙනවනේ ඒක එයාගේ දැන් මෙතන eastern horizon එක අපි ගහුවොත් එයාගේ එක මාළුවෙක්ගේ back එක එනවා අනිත් කොටස අනිත් මාළුවගේ ඔළුව හිසෙන් සහ අපර කොටස කියන එක නැත්නම් පසුපස කොටස දෙකෙන්ම එකවර රයිස් වෙන උදාවන රාශියක් හරිනේ එයාගේ පාලකයා වෙන්නේ ගුරු හරිනේ දැන් මේගොල්ලෝ කියනවා this is how the 12 rashis මේ රාශි 12 හරි නැත්නම් each of 30 degrees extent මේ අංශක 30ක අපි මේ බෙදපු අංශක 30 කැලි 12 කොහොමද විස්තර වෙන්නේ කියලා හරිද දැන් තේරුණා නේද දැන් ඔයගොල්ලන්ට මේ බලය වැඩි වෙන තැන් ගැන මේ ඉතාමත් වැදගත් වෙනවා ඒක ඉස්සරහට ඔයාලගේ අත්‍තරම තේරෙන්න ගන්නවා ඇයි මේක මේ දිශාවන් වලදී බලය වැඩි වෙන්නේ කියලා මම ඒක මෙතෙන්දි විස්තර කරන්න යන්නේ නැහැ හරිද දල වශයෙන් මේක ඔළුවට දාගන්න ඔයගොල්ලෝ නෝට් එකක් හදාගන්න හරි දැන් මේකේ මේ රාශි සම්බන්ධයෙන් එන කොටසේ අවසාන කොටස දැන් අපි කලිනුත් කතා කළා ග්‍රහය සම්බන්ධයෙන් එනකොට අවසාන කොටසේ ඉවරුනේ උපග්‍රහයන්ගෙන් ඒක ටිකක් ඇඩ්වාන්ස්ඩ් එකක් ඉතින් මෙතනත් අන්න ඒ වගේ තත්වයක් තමයි තියෙන්නේ මේ නිෂේක් ලග්න කියන එක හරිද දැන් බලමු මොකද මේ නිෂේක් ලග්න කියන්නේ කියලා හරිද when the natal lagna is known හරිද අපි මේක මේක නිෂේක් ලග්නේ හොයාගන්න නම් අපි මෙයාගේ උප්පත්ති ලග්නේ දැනගන්න ඕනේ. හරිනේ? නැත්නම් උපතේදී නැගෙනහිර සිටියේ උදා වෙලා තිබ්බ රාශිය මොකක්ද කියලා දැනගන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ ගණනය කරන ආකාරය තියෙනවා මේ ශනි and මන්දි අතර කෝණික දුර අරගෙන හරිද මේ ගණනය කරන ආකාරය තියෙනවා. මන්දි කියන්නේ උපග්‍රහය මම කිව්වා අපි ඉදිරියේදී කතා කරමු කියලා. හරිද? ඉතින් මේක හදන විදිය තමයි මෙතන තියෙන්නේ. මේක වඩා ලේසියෙන් මම මෙතන පැහැදිලි කරලා තියෙනවා. හරිද? ඔයගොල්ලෝ මෙතන සම්පූර්ණ ටික කියවන්න. මේක ගණනය කරන හැටි. ඒතකොට මේක ඇඩ්වාන්ස් දෙයක්. ඒකයි කියලා ඉස්සරහටත් කියනවා. හරිද? මේක වඩා පහසු කරලා තියෙනවා. නිෂේක ලග්න කියලාත් කියනවා. හරිද? ascendant or ලග්න at the time of conception. ඒ කියන්නේ පිළිසිඳ ගැනීමේදී උදා වෙලා තිබ්බ ලග්නය ගණනය කරන ක්‍රමයක් තමයි මේක. එතකොට අපි උපතේදී දන්න ඕන බබා එළියට වෙන වෙලාව දන්නවා. අපි මේක ආපස්සට ගිහිල්ලා මේ පිළිසිඳ ගැනීමේ මොහොතේදී උදා වෙලා තිබ්බ මේ ලග්නය තමයි මේකෙන් ගන්න. When the union between the parents occurred. ඒ කියන්නේ දෙන්නගේ එකතු වීම වෙච්ච වෙලාවේ resulting in conception කියන්නේ සංසේචනය වෙච්ච මොහොත. It is a concept from Vedic astrology that is more subtle. It assumed and esoteric often explored in නාඩි වල භාවිතා කරනවා. හරිද? ඔය වගේ තව දීලා තියෙනවා. හරි. දැන් අපි ඊට පස්සේ බලමු මේකේ නිෂේක් ලග්න is believed to reflect deep karmic patterns. ඒ කියන්නේ ඉතා ගැඹුරු කර්ම patterns තමයි විස්තර කරන්නේ. Sometimes even more fundamental than the birth ලග්න. ඒ කියන්නේ උපත් ලග්නයට වඩා සමහරක් විට ඊට වඩා මූලයකට යන්න පුළුවන්. හරිද? And it marks the entry of දැන් මේගොල්ලෝ කියන මේ ආත්ම සංකල්පයක් මෙතෙන්ට ගේනවා. හරිද? නැත්තම් මේ පිළිසිඳ ගැනීම වෙච්ච මොහොත කියලා හිතන්නකො. හරි. ඒකෙන් පුළුවන් used in advanced longevity calculations. ඒ කියන්නේ මම කිව්වේ මේක advanced දෙයක් කියලා. ඒ කියන්නේ මේ longevity කියන්නේ ආයු කාලය ගණනය කිරීමේදී මේක සහ සමහර traditions වල කියනවලු ඒකෙන් පුළුවන් කියලා ඥානමය නැත්නම් උත්පත්ති දෝෂ අඳුර ගන්න. සහ සමහරක් වෙලාවට ඒගොල්ලෝ දැන් බබා ඉපදුනාට පස්සේ
ඒ බබා කොහොමද වූම් එක නැත්නම් ගර්භාෂය තුල හිටියේ කියලා. හරිද? ඒ කියන්නේ ඒ ගර්භාෂය තුලදී ලක් වෙච්ච ඒ දේවල් බලා ගන්න යොදා ගන්නත් පුළුවන් කියලා. හරිද? ඒ වගේම එයාගෙන් past life එක පෙර ආත්මයේ ඔය සම්බන්ධයෙන් ඔය කතන්දර ටිකක් තියෙනවා. හරිද? දැන් මේ තියෙන්නේ කොහොමද හරියට මේක කැල්කියුලේට් කරන්න කියලා ලේසි ක්‍රමයක්. මෙතන නැවතත් මම කියනවා මේකට වඩා යන්න අවශ්‍ය නැහැ කියලා. මේක ඔයගොල්ලන්ට මේ කියව ගන්න පුළුවන්. හරිද? මම මේක කියලා දෙන්නේ නැහැ මෙතන. එතකොට මේක ඇප්ලිකේෂන්ස් මේක භාවිත තමයි. පළවෙනි එක conditions in the womb. කියන්නේ බබා කොහොමද නැත්නම් භ්‍රූණය කියලා කියන ෆීටස් එක කොහොමද යා හෙල්දිද? ඒ කියන්නේ සෞඛ්‍ය සම්පන්නව හිටියද? සාමයෙන් වගේ හිටියද? කියන්නේ කරදරයක් නැතුව නැත්නම් කරදර තිබුණාද? කර්ම afflicted කියන්නේ even affect වෙලාද කියන එක වගේ අර්ථයක්. හරිද? ඊට පස්සේ ඒකෙන් පුළුවන්ලු parental fate නැත්නම් තමන්ගේ දෙමව්පියන්ගේ දෛවය පිළිබඳව. හරිද? ඊට පස්සේ ඉතින් longevity කියන්නේ නැවතත් ආයු කාලය සහ නැවතත් deeper karmic views. ඒ කියන්නේ මම කිව්වේ ගැඹුරු කර්මයන් ගැන හොයාගන්න මේ ගැන විශ්ලේෂණය කරන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. නිෂේක් ලග්නේ. හරිද? දැන් මේක ගැන වැඩි worry වෙන්න නැත්නම් කරදර වෙන්න එපා. මේක ටිකක් advanced දෙයක්. හරිද? හරි. දැන් අපි අද වැඩසටහන ඉවරයි. ඊළඟට අපිට විශේෂ ලග්න ගැන කතා කරන්න තියෙන්නේ. හරිද? අපි ඒක ඊළඟ chapter එකේදී කතා කරනවා. දැන් මෙතෙන්ට ඔයගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ, දැනගන්න ඕනේ මොනවද මේ දක්වා පළවෙනි දේ රාශි අනුපිළිවෙල. දෙවෙනි දේ මොනවද? මේ එක් රාශි වල නැත්නම් ක්ලාසිෆිකේෂන් එක වර්ගීකරණය. මේ කටපාඩම් කරන් දෙයක් නැහැ. අපි ඒක ආකාර හතරක් ඔස්සේ වර්ග කළා. තුන්වෙනි දේ මොකද්ද? එක් රාශි වල ස්වභාවය. මේක තමයි ටිකක් මේක ඇත්තටම ඔයගොල්ලෝ රූපයක් වශයෙන් ඔලුවට දාගත්තාම ලේසි. රාශි වල ස්වභාවය. හරිද? ඊට පස්සේ කතා කරපු දේවල් ටික ඔය නිෂේක් ලග්න ඒව ගැන වැඩි කරදර වෙන්න අවශ්‍ය නැහැ දැනට. හරි නේද? එහෙනම් අදට පාඩම අවසන්. ඉතින් මෙහෙමයි මේක මම මේ පොතේ විස්තරයක් කළේ. එතකොට මම අර හැමදාම කියන කතාව කියනවා ප්‍රහාරයක් එල්ල කරනවා නම් මට පෞද්ගලිකව එල්ල කරන්න එපා. ඒක හැමතිස්සෙම එල්ල කරන ප්‍රහාරය වුණත් ඒක ශාස්ත්‍රානුකූල වෙන්න ඕනේ. ඒ වගේම හරි මේක ඔයාලගේ යාළුවෝ අතර බෙදා හරින්න ජ්‍යොතිෂයට ඇල්මක් දක්වන කෙනෙක් ඉගෙන ගන්න කැමති කෙනෙක් මුල ඉඳන් නිවැරදි විදිහට ඉගෙන ගන්න කැමති කෙනෙක් මූල ග්‍රන්ථයක් ඇසුරින් ඉගෙන ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන් අතර බෙදා හරින්න. හරි එහෙනම් හැමෝටම සුබ දවසක්.